ඉතින් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන දවස් කීපයකට පස්සේ තමයි ආයෙත් නැවතත් ඇත්තටම වීඩියෝ එකක් කරන්න වෙලාව පොඩ්ඩක් වෙන් කරගන්න පුළුවන් වුණේ. ඉතින් අපි ඇත්තටම සමාව ඉල්ලනවා පහුගිය දවස් ටිකේ කීප දෙනෙක් කතා කරා, කීප දෙනෙක් වාහන ගැන තොරතුරු ඉල්ලුවා, ඒවා ලබා දෙන්න බැරි වුණා. තිබුණ කාලේ මදිකමක් නිසා ඉතින් පරණ ආපු වාහනත් අපි ක්ලියර් කරලා කීපයක් එළියට දුන්නා. ඉතින් මේ මාසෙත් තව වාහන 3ක් ලබන සතිය අපි ක්ලියර් කරන්න තියෙනවා. අපි පහුගිය වගේ ක්ලියර් කරපු වගේ ෆොටෝස් එහෙම දාන්න බැරි කීපයක් වාහන දෙකක් හෝ තුනක නම් කස්ටමර්ස්ලා අපේ හිතවත් ෆොටෝස් දාලා තිබුණේ FB වල. ඉතින් ඒ අතර අර නොකරම ඉන්න බැරි වීඩියෝ එකක් නිසා මම අද මේක කරන්න තීරණය කරේ. අපි රූම් එකක් බලනවා මට අහඹු ලෙස කතා කරපු මහත්මයෙක් නිසා අහම්බෙන් ඇත්තම කතා කරේ මගේ වීඩියෝස් බලපු මහත්මයෙක්. ඒ මහත්මයාට රූම් එකක් ගැන අදහසක් තියෙන නිසා තමයි මේ වීඩියෝ එක කරන්න තීරණය කරේ. මට හම්බුණා රූම් එකක් බ්ලැක් කලර් එකක් 2024 වාහනයක්. මේක ඇත්තටම අපි බලමු වාහනේ ෆොටෝස් ටික කොහොමද කියලා. කිලෝමීටර් 11547ක් ජෙනුයින් දුවලා තියෙන වාහනේ. ෆොටෝස් කීපයක් තියෙනවා බලන්න පුළුවන්. වාහනේ හොඳ කන්ඩිෂන් එකේ තියෙනවා. ටොයෝටා රූමි බ්ලැක් කලර් එකක් කිලෝමීටර් ගාන අඩු නිසා මේක ප්‍රයිස් එකත් අපිට අපි ටාගට් කරන කොස්ට් ප්‍රයිස් එක 185න් මෙහාට ගේන්න පුළුවන් වෙයි කියලා අපි බලමු ගාන හදලා. මේක ඉතින් මේකේ පාන් ප්‍රවාහනය කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒවට ඉඩකඩ තියෙනවා. ඉතින් අපිට ඊට අමතරව 5 දෙනෙක් යාමේ හැකියාව තියෙනවා. පිටිපස්සේ 3 දෙනෙක් සහ ඉස්සරහා දෙන්නෙක්. අපේ වාහනේ යට ෆොටෝස් දාලා තියෙන හොඳ කන්ඩිෂන් වාහනේ තියෙන බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් තියෙන බැලුවම අපිට තේරුම් ගන්න පුළුවන් වාහනේ හොඳ කන්ඩිෂන් එකේ තියෙනවා. බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් මෙතනම තියෙන වාහනයක්. මොකද මයිලේජ් එක කිලෝමීටර් 11000ක් නිසා. යට වැදිලා සීරීම් වෙලා මුකුත් ඩැමේජ් වෙලා මුකුත් නැහැ. ඇත්තට මේක ඔටෝ AC එන වාහනයක්. මොකද මේකේ G ග්‍රේඩ් එකක් නිසා ඔටෝ AC එනවා සහ මේක ඩිස්ප්ලේ එක ඇවිල්ලා තියෙනවා, මල්ටි ෆන්ක්ෂන්ස් ඇවිල්ලා තියෙනවා. පුෂ් ස්ටාර්ට් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඔටෝ බ්‍රේකින්, ස්ලයිඩින් ඩෝ ඒ වගේ අවශ්‍ය උපාංගත් මේක ඇතුළත් වෙලා තියෙනවා. මොකද මේකේ දෙපැත්තම ඉලෙක්ට්‍රික් ඩෝ එක ඇවිල්ලා තියෙනවා, බෝත් සයිඩ් ඇවිල්ලා තියෙනවා. පුෂ් ස්ටාර්ට් එක, ඔටෝ බ්‍රේකින් සහ අනිකුත් සාමාන්‍ය එන ඔප්ෂන්ස් මේක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වාහනේ අපි බැලුවොත් එහෙම අපිට නෙගෝෂিয়েට් ප්‍රයිස් එක අපිට දාලා තිබුණේ 135ක්. අපි බලමු මේක අපේ ට්‍රාන්ස්පෝර්ට් එක ගියත් 140ක් වෙයි. අපි 140න් ප්‍රයිසස් හදලා බලමු. අපිට 140ක් වුණොත් ට්‍රාන්ස්පෝර්ට් කරලා අපිට යාඩ් එකට ගේන්න මේක 140 කියන එකට ටැක්ස් එක 10% අපේ shipping කම්පැනියෙන් අනිවාර්යෙන් ටැක්ස් එක ගන්නවා 10%. ඒ 10 එකතු වුණාන් පස්සේ අපිට වෙන ගාණ සහ අපි වාහනේ ෂිප් කරන් පස්සේ එන කොස්ට් එක සහ කම්පැනි හැන්ඩලින් ෆී එක අපි 20ක් වෙනවා. ඒතකොට 202ක් වෙනවා. අපි සාමාන්‍යයෙන් දැන් යන රේට් එක ගත්තොත් මේක රුපියල් 2න් වගේ ඇවරේජ් ප්‍රයිස් එකක් ගමු කොස්ට් එක හදන්න. රුපියල් 2ක් වගේ එන්නේ. ඒතකොට 40,40,000ක් කොස්ට් එකක් එනවා. ඉතින් මේ වාහනේ දැනට තියෙන ටැක්ස් එක අපි බලමු කීයද කියන එක. දැන්ට මේ වාහනේ Toyota රූමි G ග්‍රේඩ් එකේ ටැක්ස් එක 46,75,000ක් දැන්ට මේ ටැක්ස් එක තියෙනවා. ටැක්ස් අඩු වැඩි වෙන්න පුළුවන්. අපි ඒක දැන්ට මේ තියෙන අද දවසේ ටැක්ස් එක තමයි ගන්නෙ. අපි මේ වාහනේ 46,75,000ක් 46,75,000ක් අපි ලංකාවේ හම්බන්තොට වරායට එද්දි අපිට කොස්ට් වුණොත් අපිට 87,15,000කට 85ක් නෙමෙයි 87,15,000ක කොස්ට් එකක් තමයි අපිට මේ තියෙන යෙන් රේට් එක රුපියල් 2න් තිබිලා ටැක්ස් එක 46,75න් ගියොත් 87,15ක් වෙනවා. ඒ වගේම ඇවරේජ් 85,000ක් විතර අපිට
ක්ලියරින් චාර්ජ් එකක් මේකට යන්න පුළුවන්. එතකොට 88ක විතර ප්‍රමාණයක් තමයි මේකේ ප්‍රයිස් එක අපිට හැදෙන්නේ. ඉතින් මේක දාලා අදහසක් මේ අද තියෙන ටැක්ස් එක සහ යෙන් රේට් එක රුපියල් 2කින් ගත්තොත් තියෙන තත්ත්වයට තමයි මේ ගාන හදන්නේ. ඉතින් ওই ප්‍රයිස් එක තමයි මේ බ්ලැක් කලර් 2026 sorry 2024 12 වෙනි මාසේ මේක අතන සාමාන්‍යයෙන් 2025ට ඔන්න මෙන්න එක දවස් කීපයක වෙනසක් වෙලා තියෙන්නේ. 2024 12 වෙනි මාසේ කිලෝමීටර් 11550ක් දුප ඔක්ෂන් ග්‍රේඩ් එක 4.5 තියෙන වාහනයක්. ඒ කියන්නේ two wheel drive 4.5 තියෙන ඔක්ෂන් ග්‍රේඩ් 11550ක් ධාවන කරපු වාහනයක්. මේකේ chassis number එක 11629 විදිහට මෙන්ෂන් කරලා තියෙනවා. ඉතින් මේ වාහනේ අපිට ගෙන්න ගත්තොත් ඔය 80,88ක් ඇවරේජ් ප්‍රයිස් එකක් 88ක් විතර යනවා. ඉතින් මේක අද තියෙන ටැක්ස් එක සහ යෙන් එක රුපියල් 2කින් තමයි කැල්කියුලේෂන්ස් කරලා තියෙන්නේ. ඉතින් අදහසක් ගන්න ඔය වාහනේ නෝන අපි දැම්මේ. අපි බලමු මීටර අඩු වාහන තියෙනවද වැඩි වාහනද තියෙන ඊළඟට කියන එක ඊළඟ වීඩියෝ එකේදී කරමු. දැන්ට මම මේ වාහනේ වීඩියෝ එකෙන් නවතිනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු මොනවාද ඊළඟ එකේ ප්‍රයිස් එක කියන මේක G grade එකක් නිසා තමයි මේ ප්‍රයිස් එක සහ මේ ටැක්ස් එක අපිට යන්නේ. ඉතින් හැමෝටම නැවත සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් Aspera Japan හැම වෙලේම අපි උදව් කරන්න ලෑස්ති. අපිට පුළුවන් විදිහට හොඳ වාහනයක් ගන්න ආස කෙනෙකුට කැමති කෙනෙකුට අපි ඒ අවශ්‍ය පහසුකම් සලසන්න අපි අප වී ඉන්න එක අපි වාහන ගෙනාපු කට්ටිය අපේ වාහන ගත්ත කට්ටිය බව අවබෝධ කරගෙන තියෙනවා දන්න අයගෙන් අහන්න පුළුවන් කමෙන්ට්ස් දාන්න පුළුවන් දන්න කට්ටිය ඉන්නවා කියන්න කියලා. කිසිම වෙලාවක අපි අතන බොරු කියන්නේ නැහැ. ඇත්ත තත්ත්වෙන් තමයි කියන අපිට පුළුවන් මේ 11,1550 කරලා ගෙනල්ලා දෙන්න. අපි එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඔක්ෂන් ග්‍රේඩ් 4.5 කියන එක ඔක්ෂන් ග්‍රේඩ් 5 කරලා දෙන්නත් අවශ්‍ය නම් පුළුවන්. එහෙම කරන්න ඇති ඉන්න පුළුවන්. අපි තියෙන තත්ත්වෙන් තමයි මේ වාහනේ ස්ක්‍රීන් රෙකෝඩින් එක කරලා මේ පෙන්නන්නේ. ඉතින් ඒ නිසා 0712 900ට කතා කරන්න WhatsApp මාර්ගයෙන් මැසේජ් කරන්න. අපි පුළුවන් හැකි වෙලාවක පුළුවන් ඉක්මනින්ම හොඳ වාහනයක් හම්බුනොත් ඒ වාහන බලලා අපි වීඩියෝ එකක් කරලා සහ අපි රිප්ලයි කරන්න. රිප්ලයි එකක් දෙන්න අපි ඇත්තටම අප වී ඉන්නවා. අපි ඒක අනිවාර්යයෙන්ම කරනවා. ඉතින් හැමෝටම එනම් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. නැවත ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බ වෙමු.